අද වීඩියෝ එකෙන් ඔයාලට අපේ මනාලි වල හිම සෙල්ලම් ටික බලා ගන්න පුළුවන්. Hi ඔයාලට welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එක ඉන්දියාවේ මගේ 3 වෙනි vlog එක. ඔයගොල්ලෝ තාම මගේ ඉන්දියා vlogs වල 1 2 බැලුවේ නැත්නම් දැන්ම ගිහිල්ලා බලන්න. හොටෙල් එකෙන් අපිට ඉන්දියන් කෑම වලින් පිරුණ බුෆේ එකක් උදේ බ්‍රෙක්ෆාස්ට් එකට ලෑස්ති කරලා තිබුණා. ඉන්දියාවේ ගොඩක් කන රොටි වර්ග, ඉඩ්ලි, සාම්බාරු, දෝසේ ඒ වගේ කෑම තමයි ඒගොල්ලෝ කන්නේ. අපි ඉක්මනට කාලා ඉක්මනට ලෑස්ති වෙලා යනවා හිම වැටෙන පැත්තට. අපි හිටපු හොටෙල් එකේගෙන් අහලා අපි බලාගත්තා මේ දවස්වල කොහෙද හිම වැටෙන්නේ කියලා. ඉතින් එතෙන්ට හොටෙල් එකේ ඉඳන් පැය 2ක් 3ක් විතර තව යන්න තියෙනවා. ඉතින් අපි දෙන්න කාලා ඉවර වෙලා වෑන් එකේ නැගලා මේ හිම වැටෙන පැත්තට තමයි යන්නේ. මේ අපේ පළවෙනි ගේම් එක සිප් ලයින් එකේ යන්න තමයි තිබුණේ. මෙතන දුර කිලෝමීටරයක් නම් තිබුණේ නැහැ. ටිකක් බය වෙලා හිටියේ. ඒ වුණාට අවුලක් නැහැ. ඒක ඉවර වුණාට පස්සේ ඔන්න අපි ආයෙමත් ගමනේ යනවා හිම හොයාගෙන. මේ view එක මාරම ලස්සනයි. අපි දැන් ළඟටම ඇවිල්ලා තියෙන්නේ. ඔයාලටත් පේනවා ඇති අර ඈතින් තියෙන කඳු වල උඩ හිම වැටිලා තියෙනවා. ඉතින් ඔන්න බලන්නකෝ මේ තව ටික දුරක් යද්දි අපිට කවද හම්බෙන්නේ කියලා. මෙතන බටලව ගොඩාක් හිටියා මේ විදිහට. මේගොල්ලෝ ඉතින් සීතල පැතිවලනේ ඉන්නේ. ඔන්න අපි අන්තිමට හිම තියෙන පැත්තට ආවා. ඔයාලත් බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. මෙතන ගොඩාක් සීතලයි. -3-4 වගේ වෙනවා සමහර දවස්වලට. ඉතින් අපි ඇඳගෙන නෝමල් ඇඳුම් ඇඳන් මෙතන ඉන්න පොඩ්ඩක්වත් බැහැ. ඒ හින්දා ඒ ඇඳුම් වලට උඩින් අපි මේ වගේ ඇඳුමක් ඇඳගත්තා. මේ වගේ ජර්සිස්, ෂූස්, ග්ලව්ස් ඔක්කොම දේවල් අපිට මෙතන රෙන්ට් එකට ගන්න පුළුවන්. අපිත් රෙන්ට් එකට තමයි ගත්තේ. අපි ෆුල් පැකේජ් එකක් ගත්තේ ඇඳුමයි ස්නෝ ගේම්ස් 4කටයි. ඉතින් මට ගාන නම් මතක නැහැ කීයක් ගියාද කියලා. යාළුවනේ මේ අපේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙලා තිබ්බ දෙවෙනි ගේම් එක. අන්තිමට ඔන්න ඔහම තමයි ඉතින් උනේ. ටියුම් එකේ ගේම් එක ඉවර වෙලා අපේ ඊළඟ ගේම් එක ස්කේට් බෝඩ් පදින්න තමයි දැන් තියෙන්නේ. මේක නම් මාර අමාරු ගේම් එකක්. ඔන්න බලන්නකෝ මම කොහොමද ස්කේට් බෝඩ් පැද්දේ කියලා. මේ මගේ ෆස්ට් ටයිම් ස්කේට් බෝඩ් try කරන. ඔන්න ඉතින් බලන්නකෝ මොකද උනේ කියලා අන්තිමට මට. ඔන්න ඔහොම තමයි ඉතින් උනේ. කොච්චර try කරත් මේක නම් මට පැද ගන්න බැරි වුණා. මෙතන ට්‍රේනර්ස්ලා ළඟින්ම ඉන්නවා. ඒ වුණාට මාව දෙපාරක්ම වැටුණා. ස්නෝ ගේම්ස් ටික ඉවර වෙලා අපි ආයෙත් හොටෙල් එකට ගියා. ටිකක් රෑ වුණා එද්දී. මෙහි දීවාලි සීසන් එක නිසා හොටෙල් එක මේ විදිහට ඩෙකොරේට් කරලා තිබුණා. මාරම ලස්සනයි.
මේ විදිහට තමයි අපේ හොටෙල් එකේ රෑට එළිය පේන්නේ. ඔන්න අපි මනාලි වල ඉන්න අන්තිම දවස තමයි මේ. උදේම නැගිටලා බ්‍රෙක්ෆාස්ට් එක එදත් හොටෙල් එකෙන්ම අරගෙන අපි මේ යන්න හදන්නේ අද පැරෂූට් රයිඩ් එකක් යන්න. උදේම නැගිට්ට ගමන් මේ විදිහට විව් එකක් දිහා බලන් ඉන්න තියෙනවා නම් කොච්චර හොඳද. මාරම ලස්සනයි. දවස් 3ක් ඉතින් මේ විදිහට මේ ලස්සන දැක්කා. අද අපේ අන්තිම දවස. ටිකක් විතර දුකයි, ටිකක් නෙමෙයි ගොඩාක් දුකයි. අපි ඉතින් හොයාගෙන ගිහිල්ලා අන්තිමට පැරෂූට් පදින්න තැනක් හම්බුණා. ඉතින් අපි මේ යන්නේ පැරෂූට් පදින්න. ඉතින් අපේ කට්ටිය එක එක්කෙනා මේ විදිහට යනවා. ඔන්න මමත් යන්න තමයි හදන්නේ. මේ මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක පැරෂූට් රයිඩ් එකක්. ඒකත් ඉන්දියාවේ නම් තමයි යන්න හදන්නේ. ඉතින් අපිට මේ විදිහට ට්‍රේනර්ස්ලා එක්කෙනා ගානේ හම්බෙනවා. අපි මේ රයිඩ් එක යන්නේ අඩි 15000ක් විතර උඩින්. මාරම ලස්සන විව් එකක් තමයි තිබුණේ. මට හිටපු ට්‍රේනර්ත් හරිම හොඳයි. එයාට අවුරුදු 4ක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා කියලා කිව්වා. අපිට මේ පැකේජ් එකට එක්කෙනෙක්ට ඉන්දියන් රුපීස් 2200ක් වුණා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් 7500ක් විතර. අපේ මේ පැකේජ් එකට ඒගොල්ලෝ GoPro එකක් දුන්නා. අපිට ඒකෙන් වීඩියෝ කරගන්නත් පුළුවන්. ඉතින් මම ඒ කාලෙන් තමයි වීඩියෝ එක ගත්තේ. ඉතින් මේ රයිඩ් එක අපිට විනාඩි 8ක් 10ක් විතර එක්කෙනෙක්ට යනවා. ඉතින් මම මෙයාත් එක චැට් එකක් දාගෙන මේ විදිහට යනවා. මෙයා මාරම හොඳයි. මෙයා ඉතින් පෙන්නනවා අරේ බලන්න මෙහෙ බලන්න කියලා ලස්සන දැන් මනාලි වල මට පෙන්නවා. රයිඩ් එක පටන් ගන්න කලින් නම් මම ගොඩාක් බයෙන් හිටියේ. ඒ වුණාට පටන්ගෙන විනාඩියක් විතර ගියාට පස්සේ back to normal වුණා. අවුලක් නැහැ. ෂේප් එකේ යනවා. ඒක මාර එක්ස්පීරියන්ස් එකක්. මේක ඇත්තටම කිව්වොත් ගන්න ඕනේ එක්ස්පීරියන්ස් එකක්. ඕගොල්ලෝ කවදා හරි ඉන්දියාවේ මනාලි පැත්තට එනවා නම් අනිවාර්යයෙන්ම පැරෂූට් රයිඩ් එකක් ගිහින් බලන්න. ඉන්දියාවේ එන්න ඕනේ නැහැ. ලංකාවේ හරි කමක් නැහැ. කොහේ හරි කමක් නැහැ. පැරෂූට් රයිඩ් එකක් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඒක මාර එක්ස්පීරියන්ස් එකක්. ඔන්න ඉතින් මේ විදිහට තමයි මම පැරෂූට් රයිඩ් එක ගියේ.
ඔන්න ඉතින් අපේ මනාලි ගමන ඉවරුනේ මෙන්න මේ විදිහට. ඉතින් ඊළඟ vlog එකෙන් මම ඔයාලව ඉන්දියාවේ රාජස්ථාන් පැත්තට අරන් යනවා. අපි දවස් 4ක් ඉන්නවා රාජස්ථාන් වල. එහෙනම් මාව subscribe කරන්න. ගිහින් එන්න. bye bye.